ඔන්න ඉතින් එක ගම්මානයක් තිබුණා. ඒ ගම්මානෙට විදෙන් විදේට වැස්ස වහිනවා. අන්නේ හපොයි මෙහෙමත් වැස්සක් නේද කරුණායේ. මේ වැස්ස පායන දවසේ දන් ඉතින් දෙයියොම තමා. දැන් ඉතින් කරන්න තියෙන්නේ මට මේ කඩේ වහලා ගෙදර යන්න. මෙදා පාර නම් අපේ ගෙවලුත් යට වේ වගේ. ඒක නෙමේ කරුණායේ. මේ වැස්සේ තේ එකක්වත් බොනවද ඔය? දැන් නම් මලේ තේ බොන්ට බෑ. අනේ මන්දා මලයෝ. මේ වැස්සකින්ද මිනිසුන්ට සෑහෙන්න අමාරු. මල්ලි ඔහෙත් කඩේ වහලා යන්න. මේ වැස්සේ මිනිස්සු වෙන්නේ නෑනේ බොල. ආයෙමත් වහිනවා. එහෙනම් මලේ මං ගිහින් එන්නම්. හරි කරුණායේ පරිස්සමට යන්න එහෙනම්. දැන් ඉතින් කරුණායියත් ගියා. තනියම ඉන්න එකේ තේ එකක්වත් බීලා ගෙදරම යනවා. දැන් කඩෙත් වහලම. ඉතින් යාළුවනේ මම ඔයාලට කලින් කිව්ව විදිහටම මේ ගමට අයෙත් හයියෙන් හුළඟක් හමලා වස්සක් ඇදහැලෙන්න පටන් ගත්තා. හම්මේ හයියෙන්ම වැස්ස වහිනවා. ඇල්ල ළඟ ගෙදර තියෙන නිසා මුලින්ම ගලන්නේ අපේ ගෙදර තමා. මෙහෙම ඉඳලා බෑ. මම හදන්න ඕනේ උණලී ගෙදරක්. එතකොට වැස්සේ පාවෙලා යන්න පුළුවන්නේ. වැස්ස පායහම මම වැඩේ පටන් ගන්නම්කෝ. අම්මේ දැන් ගම් වතුර ගැලුවොත් අපේ ගෙදරත් යට වෙයිද අම්මේ? බැරි වෙලා හරි යට වුණොත් මොකද කරන්නේ? අනේ බය වෙන්න එපා කොල්ලෝ. අපිට මොකුත් කරදරයක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මේ විදියට වැස්සොත් නම් ඒක කියන්නත් බෑ. ගම් වතුර දායිද කියලා. ඔයා බය වෙන්නේ නැතුව ඉන්න මගේ චූටියෝ. මොකද මේ අම්මගේ පුතාගේ සද්දේ කාමරේටත් ඇහෙනවා. හාමිනේලා ඉතින් ගිහින් නිදාගන්නකෝ. මේ වැස්සේ ඔයාලට කරන්න වැඩකුත් නැහැනේ දැන්. ඕවනේ ටිකක් නිදා ගන්නත් ඕනේ. මමයි කොල්ලයි කතා වෙවිත් ඉතින් මේ පාරත් ගම් වතුර ගැලුවොත් මොකද කරන්නේ කියලා. අපේ පුතා දැම්මම බය වෙලා ගම් වතුරට. බය වෙන්න එපා. හැබැයි ඉතින් මේ විදියට දිගටම වැස්සොත් කියන්නත් බෑ. අපේ ගෙදරත් යට වෙයිද කියලා ගම් වතුරට. එහෙම ඉතින් මේ තාත්තා ඉන්නකල් ඔයාලට හානියක් වෙන්න නම් දෙන්නේ නෑ. පුතා ඔයා බය නොවී ඉන්නකෝ. මම මේ වැස්ස පෑවුව ගමන් යන්න හිතන් ඉන්නේ උණලී ටිකක් කපන්න. හාමිනේ පාවෙන උණලී ගයක් හදන්න තමා මගේ අදහස. හදිසියේ හයියෙන් වැස්සොත් එහෙම ගම් වතුර ගැලුවොත් අපිට ඒකේ පාවෙලා යන්න පුළුවන් නේ හාමිනේ. අනේ මම නම් කියන්නේ ඔහෙට ගෙදරට වෙලා ඉන්න කියලා. මේ විදියට වැස්සොත් එමිලා අසනීප වුණොත් බෙහෙත් ගන්න යන්න විදියකුත් නෑනේ. බොරු වැඩ නොකර ඉන්න අනේ ගෙදර. අනේ අම්මේ ඔයා චුට්ටක් කටවහගෙන ඉන්නකෝ. මාත් ආසයි මේ වැසි උණලී ගෙදරකට වෙලා ඉන්න. හරි තාත්තයි පුතයි ඕන දෙයක් කරගන්න. මම යනවා යන්න. දැන් තමා හොඳම වෙලාව. වැස්ස පායපු එකේ යන්න ඕන කැලේට. ගිහින් උණලී ටික කපාගෙන ආවනම් මට නිදහසේ උණලී ගෙදර හදාගන්න පුළුවන්. දැම්ම යනවා. හාමිනේ චුට්ටෝ මම මේ වැස්ස පායපු වෙලාවේ කැලේට ගිහින් උණලී ටික කපාගෙන එන්නම්. ඔය දෙන්නා දොරවල් දෙක වහගෙන ඉන්න ගේ ඇතුළට වෙලා. මම හිතන විදිහට මම මේ කරන්න යන වැඩේ අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. මම ගිහින් එන්නම්කෝ. මේ තියෙන්නේ හොඳ උණ පඳුරක්. මම මේකෙන් මට ඕන ලී ටික කපාගෙන ඉක්මනින් යන්න ඕනේ. මේ වෙලාව එළියේ ඉන්න හොඳ වෙලාවක් නන් නෙමෙයි පුතෝ. ඉතින් මේ ඉන්නේ හිච්චගේ තාත්තා. එයා නම් ඉතින් ගමේ සාමාන්‍ය මිනිස්සෙක්. මෙයා මේ උණලී වලින් ගෙදරක් හදන්න තමයි සූදානම් වෙන්නේ. අම්මෝ මේ ටික ගෙනල්ලා මට සෑහෙන්න මහන්සි. මදි පාඩුවට අය ගිහින් පස්සේ ටිකක් කපාගෙන එනවා. දැන්
මේකට අවශ්‍ය අනිත් අඩුම කුඩුම ටික හොයාගත්තා නම් ටික ටික හදාගන්න පුළුවන්. මලයෝ කොහෙද මේ හතිදාගෙන යන්නේ? ඉතින් හැම ගමකම ඉන්නවනේ ඊරිසියාකාර ඕපදූප හොයන අම්මණ්ඩි කෙනෙක්. මේ ගමේ ඉන්නේ මෙයා තමා. මෙයාගේ නම සොපිනා. මේ චුට්ටගේ තාත්තා එයා කරන්න යන වැඩේ ගැන සොපිනට කියනවා. සොපිනට ඒක දරා ගන්න බැරුව මේ මිනිස්සයාටත් බැනලා එතනින් යන්න යනවා. අනේ අම්මේ කන්න බොන්න සල්ලි නෑ උන්දලාට. උණලී ගෙවල් හදන්න පුළුවන්. උන් හිතන්නේ අපේ ගමට ගම් වතුර ගලයි කියලා. උන්ගේ ඉතින් ලොකු වැඩනේ තියෙන්නේ. ඈ බං කමලෝ. උඹේ උද්දච්ච මිනිස්සයත් මට දැන් හම්බුණා. කඩේට ගියාවන්. උණලී ගෙයක් හදන්න බඩු වගයක් ගන්න තියෙනවා කීවා. ඇත්තද බං ඒක? අනේ සොපිනු මම නම් ඕවා දන්නේ අනේ හරියට අපේ මිනිස්යාගේ හිතට ආපු දෙයක් නේ ඕක. හොඳා පුළුවන් නම් ඉතින් අපිට මොකෑ අපේ ගමට ගම් වතුර එනවා කියලා වෙයි. මම යනවා ගෙදර වැඩ තියෙනවා. අම්මේ අහසම අඳුරු වලාකුළු වලින් වැහිලා ගිහිල්ලා හොඳටම වැස්ස වහී වගේ. මම කම්මැලිකමක් නැතුව මේ උණලී ගෙදර හදාගන්නා බයක් නැතුව ඉන්න පුළුවන්. දැනටමත් පොඩි වැස්සක් වහිනවා. ඔන්න ඉතින් ඔය විදිහට දැන් දවස් 3-4ක් එක දිගට වැස්ස ඇදහැළුණා. ගංගා ඇලදල පිරීලා ඉතිරිලා ගිහිල්ලා පිටාර දැම්මා. සාමාන්‍යයෙන් ගෙදරක් යට වෙන තරමට ගම් වතුරක් මේ ගමටත් ආවා. පුතේ ඔය ජනේලෙන් හයියෙන් අල්ලගෙන ඉන්න. අනේ කවදාවත් ගම් වතුර ගැලුවේ නැති අපටත් ගැලුවනේ. මෙහෙම වෙලාවට මිනිස්සයත් නෑනේ ළඟ. හරි අම්මේ මම මේක හයියෙන් අල්ලගෙන ඉන්නේ. අම්මත් උතන පරිස්සමට ඉන්න. ටිකෙන් ටික වතුර වැඩි වෙනවා වගේ අම්මේ. කවුරු හරි ආවනම් අපිට උදව් කරන්න. තාත් දන්නේ නෑනේ දැන්. හරි මගේ පුතේ. එළියේ වැස්ස ආයෙත් වැඩි වෙලා වගේ ගම් වතුර වැඩි වෙන්න පුළුවන්. අනේ දෙයියනේ මම වෙලාවට මේ උණලී ගෙදර හැදුවේ. මේ හරියට වතුර ආවා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ ගෙවල් වලටත් වතුර දාලා ඇති. අනේ මගේ හාමිනේ චුට්ටයි ඉක්මනට යන්න ඕනේ මං ගෙදර. ඉක්මනට යන්න ඕනේ. හාමිනේ චුට්ටෝ මම ආවා. ඔයාලගේ වීරය ආවා. මම ආවේ උණලී ගෙදරත් හදාගෙන. අපි යමු ඉක්මනට එන්න. හාමිනේ චුට්ටෝ ඉක්මනට එන්න. අනේ අපේ මහත්තයා ඔයා ආවේ හොඳ වෙලාවට. ඔයා නම් හැබැයිට වීරයෙක්. මම හිතුවේ අපි ගහගෙන යයි කියලා. හරි හාමිනේ ඒකනේ මම කිව්වේ මේක හදාගන්න ඕනේ කියලා. ඔයාලා කියන දේ අහලා මේක හදන්න නැතුව හිටියානම් ඒකනේ මේ හාමිනේ අපි අපේ ගමේම අයට උදව් කරන්න ඕනේ. තව අසරණ වෙලා මිනිස්සු ඇති. අපි එයාටත් ඉක්මනින් ගිහිල්ලා උදව් කරමු. ඉක්මනින් යමු හාමිනේ. අනේ දෙවියනේ මේ වෙලාවේ මට පිහිට වෙන්නේ කවුද? මගේ ළමයිනුත් දියානේ දුර වැඩවල් වලට. මේ වෙලාවේ අමාරුවෙන් හරි වහලේ උඩට ගොඩ වුණොත් මගේ ජීවිතේ හරි බේරා ගන්න පුළුවන්නේ. වහලේ උඩට ඉක්මනට ගොඩ වෙන්න ඕන. අම්මෝ යාන්තමේ වහලට නැගගත්තා. බිම හිටියානම් මම මෙලහට ගම් වතුරට ගහගෙන ගිහින් මගේ දැන් ගෙදරත් විනාසයි. අනේ මේ ළඟ පහත කවුරු හරි ඉන්නවනම් මට උදව් කරන්න. උදව්. අනේ දෙවියනේ මම කවදාවත් හිතුවේ නෑ අපේ ගමට ගම් වතුර ගලයි කියලා. අනේ දෙවියනේ මෙතන ඉඳලා නම් බෑ. කොහොම හරි කරලා නැග ගන්න ඕනේ වහලේ උඩට. කවුරු හරි එන්නේ උදව් කරන්න. අම්මේ ඔහොම ඉන්න. හිමීට ගොඩ වෙන්න අම්මේ මේ ගෙදරට ගොඩ වෙන්න. ඔන්න ඉතින් මේ චුට්ටගේ තාත්තා එයා මහන්සියෙන් හදපු උණලී ගෙදරින් ඇවිත් ගමේ අහිංසක මිනිස්සුන්ව බේරගන්නවා. අනේ පුතේ ඔයාලට ගොඩාක් පින් සිද්ධ වෙනවා මගේ ජීවිතේ බේරුවට. මේ ගමේ ඔය වාගේ දෙයක් කරන්න ඔයා විතරයි හිටියේ පුතේ. අපි තවත් ජීවිත බේරමු පුතේ. ඉක්මනටම යමු. ඔහොම ඉන්න සොපිනක්කේ ඔහොම ඉන්න. මේක ලං කරපු ගමන් ඔයා මේකට හිමීට නගින්න ඕනේ.
මොකද ගම් වතුර වැඩි වෙගෙන ඉන්නේ. ඉක්මනින් අපි හා පැත්තට යන්න ඕනේ අක්කේ. නැත්තම් රළපාර වැඩි වුණොත් අපිට ඔක්කොම පහළට යන්න වෙන්නේ. නගින්න සොබිනක්ගේ හිමීට නගින්න. අනේ මලයෝ මාත් එක්ක තරහ නෑ නේද? මම ඔයාලා ගෙදර ඇවිත් හාමිනේටත් බැන්නා. ඔහෙටත් එක ඒවා කීවනේ. අනේ මට සමා වෙන්න. ඔයා වගේ වීරයෙක් හිටියේ නැත්තම් අපි මේ වෙනකොටත් මැරිලා. අනේ නෑ අක්කේ, මේ වෙලාවේ අපි හැමෝම එකිනෙකාට උදව් කරගන්න ඕනේ. මේ වෙලාව කාටවත් අමාරු වෙලාවක්. අපි මේ වෙලාවට තරහමරාකම් හිතේ තියාගෙන වැඩක් නෑ අක්කේ. එන්න නගින්න අක්කේ. අපි ඔක්කොම මිනිස්සුනේ. අපි ඉක්මනට යමු. ජීවිත ටික බේරගෙන අපි ඩක් ගාලා මෙහෙන් යන්න ඕනේ. ඉක්මනට නගින්න අක්කේ. අපි යමු. ඔය විදිහට මේ ගමේ තවත් ගම් වතුරට අහු වෙලා ඉන්න මිනිස්සුන්වත් පරිස්සමට මේ උණලී ගෙදර දාගෙන චුට්ටගේ තාත්තා එක්කගෙන යනවා ගම් වතුර නැති තැනකට. දැන් මේ ඔයාලා දකින්නේ දවස් 2-3කට පස්සේ මෙයාලගේ ගමේ ගම් වතුර තත්ත්වය හොඳටම අඩු වෙලා. මල්ලි ඇත්තටම ඔයා වගේ කට්ටියක් තමයි අපේ ගමට ඕනේ. කොච්චර පිරිමි හිටියත් මේ වගේ දෙයක් හදාගන්න බැරි වුණානේ. ඔයා හිටියේ නැත්තම් අපේ ගමේ මිනිස්සු ගොඩ දෙනෙක් මේ වෙනකොටත් නෑ. ඔයාට ගොඩාක් පිං මල්ලි. අනේ හරි සොබිනක්ගේ, අපේ හිතේ කිසිම තරහක් මරහක් නෑ සොබිනක්ගේ. දැන් ඉතින් ගමේ ප්‍රධානියා මෙතෙන්ට එනවා. එයා ඇවිත් කියනවා මේ ගමේ මිනිස්සු බේරුනේ ඔයා නිසා කියලා. එදා ඉඳන් ගමේ මිනිස්සු එයාට ගමේ වීරයා නැත්තම් ගම් වතුරේ වීරයා කියලා තමයි කතා කරේ. මේ මලයෝ ඔයගේ තාත්තා නම් හරිම හපංකමක් තමා කරලා තියෙන්නේ. මලේලාට ගොඩක් පිං අපිව බේරුවට. එහෙනම් යාළුවනේ ගම් වතුරේ වීරයා කතා බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. අලුත් කතාවකින් අපි ආයෙත් හමු වෙමු.